ඉතින් හයි සෙට් එක පිළිගන්න ඔන්න ඉතින් තවත් අලුත් වීඩියෝ එකකට. ඉතින් අදනම් ආවේ බ්ලැක් ක්ලෝ එකේ 12 වෙනි එපිසෝඩ් එක. ඉතින් අද එපිසෝඩ් එකට යන්න කලින් කියන්න දෙයක් තියෙනවා. ඒ තමයි අපි බලන කට්ටියකින් 148ක්ම අපි සබ්ස්ක්‍රයිබ් කරලා නැහැ. ඉතින් පුළුවන් නම් අපිට උදව්වක් වශයෙන් අපි සබ්ස්ක්‍රයිබ් කරන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඉතින් ඇස්ටයි හොරාගේ පස්සෙන් දිව්වට පස්සේ සික්කේ කියනවා ඔයාලා බය වෙන්න එපා. මාත් මැජික් නයිට් කෙනෙක්. මම මේ හොරාව නිකන් වගේ අල්ලලා දෙන්නම් කියලා එයාගේ රිමෝ එක ඕපන් කරලා එයාගේ මායාවක් යවනවා. ඉතින් මේ මායාවෙන් එයා බයික් එකක් වගේ වාහනයක් මවලා ඒ හොරාගේ පස්සෙන් යන්න පටන් ගන්නවා. ඉතින් අපිට පේනවා ඇස්ට දිගට මේ හොරාගේ පිටිපස්සෙන් දුවනවා. ඉතින් මේ හොරා හිතන්නේ ඇස්ටට එයාව අල්ලගන්න පුළුවන් වෙයි කියලා. මොකද ඇස්ටට කිසි මැජික් බලයක් නැති හින්දා ඇස්ට දුවනවා විතරයි. කොච්චර දිව්වත් කොච්චර මහන්සි වුණත් ඇස්ට නම් මේ හොරාගේ පස්සෙන් දුවන එක අතාරින්නේ. ඉතින් දැන් මේ හොරා පොඩ්ඩක් කල්පනා කරන්න ගන්නවා මෙයා මාව අල්ලගත්තොත් කියලා. ඉතින් ඇස්ට කොහොම හරි දැන් වහලයක් උඩට පැනලා හොරාගේ පස්සෙන් දුවන් එනවා. ඉතින් දැන් ඇස්ටත් කල්පනා කරනවා මං කොහොමද මේ හොරාව නවත්තන්නේ කියලා. ඉතින් ඇස්ටට හොඳ හදාසක් එනවා. ඇස්ට එයාගේ ග්‍රිමෝ එක අරගෙන එයාගේ කඩුව එළියට අරගෙන මේ හොරා දිහාවට විසික් කරනවා. ඉතින් මේකෙන් මේ හොරා පැද පැද හිටපු වලාකුළ කැඩෙනවා. ඉතින් මේ හොරාව බිමට වැටෙනවා. ඉතින් ඇස්ටත් උඩ ඉඳන් පයින්නවා මේ හොරාට ගහන්න කියලා මෙයාව නවත්තන්න. ඉතින් ඒත් හොරා පැනලා දුවනවා. ඉතින් හොරා දුවගෙන ගිහිල්ලා ඇදගෙන වැටෙනවා. එතනට සික්කේ එනවා. සික්කේ කියනවා ඔයාව මම දැන් අල්ලගත්තා. ඒ මිනිස්සයාට එයාගේ හොරකම් කරපු දේ දෙන්න. ඉතින් ඒ හොරා පිහියක් අරගෙන සික්කේ කකුලට අයිනවා. ඒ හොරා සික්කෙට කියනවා මේ පිහියට මායාවක් කරලා තියෙන්නේ. මේකේ විස තියෙනවා. ඔයා තව මිනිත්තු කිහිපයක් යද්දි මැරිලා ඇදගෙන වැටේ කියලා. ඉතින් දැන් සික්කෙට හිතෙනවා තමන් මැරෙයි. එහෙම කියලා සික්කේ ගොඩක් කලබල වෙන්න පටන් ගන්නවා. ඉතින් සික්කේ දකිනවා එයාගේ කකුල දිගේ ඒ මායාවේ විස යන්න පටන් ගන්න කියලා. ඉතින් දැන් සික්කේ තවත් ගොඩක් කලබල වෙනවා. ඉතින් ඒත් එක්කම සික්කේ බිමට ඇදගෙන වැටෙනවා. ඉතින් දැන් සික්කේ හිතෙනවා දැන් එයා මැරෙන්න යන්නේ කියලා. ඉතින් එයා ටිකෙන් ටික ඇස් දෙක වහ ගන්නවා. ඉතින් ඇස්ට එතනට එනවා. ඇස්ට වෙලා කියනවා සික්කේ වාට මොකක්ද උනේ කියලා. සික්කේ කියනවා දැන් මම මැරෙන්න වෙලාවේ හරි ඇස්ට මං ඔයාට මේක කියන්න කැමති නෑ. ඒ වුණාට ඔයා තමයි දැන් ඉතින් කොහොමරි මගේ එකම හීනේ ඉටු කරන්න ඕනේ කියලා. ඉතින් ඇස්ටට එයා කියනවා ඇස්ට ඔයා කොහොමරි විසට් කින් වෙන්න මම වෙනුවෙන් කියලා. ඉතින් එහෙම කියලා සික්කේ ඇස් දෙක වහ ගන්නවා. ඇස්ට එයාගේ ඇස් වලට ගහලා කියනවා සික්කේ තමුසෙට ඕනනම් තමුසෙම කියලා විසට් කින් වෙනවා. මගේ අතේ ඔය වගේ දෙයක් නම් තියලා යන්න එපා කියලා. ඉතින් සික්කේ කියනවා ඇයි මම මැරුන්නේ නැත්තේ කියලා. ඉතින් එතනට වෙනස ඇවිල්ලා කියනවා කකුල බල්ලා සික්කේගේ මේ විස එච්චර දරුණු විසක් නෙමෙයි. ඔයා වැඩිපුර ඕනනම් පැරලයිස් වෙයි කියලා. ඉතින් එයා සික්කේ කකුලට බෙහෙතක් ගන්නවා. ඉතින් සික්කේ දැන් අර හොරාව අල්ලගෙන එයා එයාගේ බයික් එකේ දාගෙන එයාව අරගෙන යනවා අමාත්‍යංශයට. ඉතින් ඇස්ට මෙයාට යන ගමන් බායි කියනවා. ඉතින් අර ගෑනු කෙනා ඇවිල්ලා ඇස්ටලට ටැන්ක් යූ කියනවා. ඉතින් ඇස්ටලා කියනවා ඕක නම් සුළු දෙයක්. අපි වගේ මැජික් නයිට්ලා ඉන්නේ ඔය වගේ වැඩවලට කියලා. එම කියලා ඇස්ටලා කට්ටිය යන්න පටන් ගන්නවා. ඊට පස්සේ අපිට පේනවා ඒ ගෑනු කෙනා වෙනම කවුරුවත් නෙමේ. ඒ තමයි දැන්ට ඉන්න විසට් කින් කියලා. ඉතින් ඒ විසට් කින් වෙස්මාරු කරන් ඉඳලා තියෙන්නේ තමන්ගේ මැජික් නයිට්ලා කොහොමද කියලා බලන්න. එයා කියනවා යමී මේ පාර නම් හොඳ එක්කෙනෙක්ව තමන්ගේ ටීම් එකට අරන් තිනවා. මීට කලින් කවුරුත් ඇන්ටි මැජික් පාවිච්චි කරනවා දැකලා නැහැ කියලා. ඉතින් ඊට පස්සේ අපිට පේනවා විසට් කින්ගේ ඇසිස්ටන්ට් වගේ ඉන්න එක්කෙනා කතා කරලා කියනවා ඔයා අදත් කාර්යාලයෙන් පැනලා ගියා නේද? දැම්ම එන්න කාර්යාලයට ඔයාට ගොඩක් තියෙනවා ලියුම් වලට අස්සම් කරන්න කියලා. එතකොට විසට් කින් කියනවා මට මේ වගේ අලුත් මැජික් දැක්කම මට ගොඩක් ආසයි. ඒ නිසා මම ඒවා ඉගෙන ගන්න කැමතියි. ඔයා දන්නවනේ ඒක ගැන කියලා. ඉතින් එයා කියනවා ඔයා මේ රටේ විසට් කින් ඔයා ඕවා ගැන ඉගෙනගෙන හරියන්නේ නැහැ. ඔයා දැම්ම එන්න අපේ කාර්යාලයට කියලා. ඉතින් එතනින් පස්සේ විසට් කින් එයාගේ මායා බලය පාවිච්චි කරලා එතනින් අතුරුදහන් වෙනවා. එතනින් කපලා අපිට යූනෝ පෙන්නනවා. පේන විදිහෙන් නම් ගෝල්ඩන් ඩවුන් එකේ මෙම්බර්ස්ලාට මොකක් හරි අලුත් මිෂන් එකක් හම්බෙලා වගේ. ඉතින් ඒගොල්ලන්ගේ මිෂන් එක තමයි මේ කුමාරයව පරිස්සමෙන් ගමනාන්තයට අරන් යන එක. ඉතින් මේ ඉන්න ගෑනු කෙනා තමයි මිමෝසා කියන්නේ. ඉතින් ඕගොල්ලෝ මෙයා ගැන දන්නවා. මෙයා තමයි ක්ලවුස් කියන්නේ. ඉතින් මෙයා තමයි යූනෝගේ සීනියර්. ඉතින් පේන විදිහට මේගොල්ලන්ගේ මිෂන් එකේ මේගොල්ලෝ අරන් යන්නේ යූනෝත් එක්ක පළවෙනි තරගෙදි ගහගත්ත සලීම් කියන කුමාරයා. ඉතින් ක්ලවුස් කියන එක්කෙනා පොඩ්ඩක් කැමති නෑ මෙයාලා මේ කරන මිෂන් එකට. මෙයා ඒගොල්ලන්ගේ කැප්ටන්ට කලින්ම කියනවා අපේ රට ආරක්ෂා කරන්න විතරක් මිසක් තනි පුද්ගලයෙක්ව ආරක්ෂා කරන්න නෙමෙයි කියලා. ඉතින් කැප්ටන් කියනවා මෙයා ඇවිල්ලා ගොඩක් වංශවත් කෙනෙක්. ඒ නිසා මෙයාට කරදර වෙන්න පුළුවන්. ඒ නිසා මෙයාගේ පවුල කට්ටිය අපේ ක්ලෝවර් කින්ඩම් එකේ ඉන්න හොඳම ටීම් එකෙන් උදව් ඉල්ලුවා කියලා. ඉතින් ක්ලවුස් කියනවා හරි කැප්ටන් ඔයා කියනවා නම් මං ඕන මිෂන් එකක් කරනවා කියලා. ඊට පස්සේ ඒගොල්ලන්ගේ කැප්ටන් විලියම් කියනවා ක්ලවුස් ඔයාට මං ගැන විශ්වාසයක් නැද්ද? ඔයා මං ගැන විශ්වාස කරනවද කියලා. ඊපස්සේ ක්ලවුස් කියනවා කැප්ටන් මට මගේ ජීවිතේටත් වඩා ඔයා ගැන විශ්වාසයි කියලා. එතකොට විලියම් කියනවා ඔව් මං ඒක ගැන දන්නවා. ඒ නිසා තමයි මං ඔයාව මේකේ මිෂන් එකේ ප්‍රධානිය විදිහට පත් කරන්නේ. ඔයා මේකට යූනෝවයි මිමෝසවයි අරන් යන්න.
ඒ දෙන්න මේ අවුරුද්දේ අලුතෙන් ආපු කට්ටිය. මේක එච්චර භයානක මිෂන් එකකුත් නෙමෙයි. ඒ නිසා මේගොල්ලන්ට ගොඩක් දේවල් මේකේ ඉගෙන ගන්න පුළුවන්. මම විශ්වාස කරනවා ඔයා මේකේ ප්‍රධාන තැන අරගෙන ඔයා ඒගොල්ලන්ට ගොඩක් දේවල් හොඳට පුරුදු කරයි කියලා. ඊට පස්සේ ක්ලවුස් කියනවා ඔව් කැප්ටන් මම ඔයාගේ විශ්වාසය කවදාවත් කඩ කරන්නේ නෑ කියලා. විලියම් කියනවා ඔව් මම ඒක දන්නවා ක්ලවුස්. මම ඒක නිසා තමයි ඔයාලට මේ මිෂන් එක දෙන්නේ කියලා. එයා එතනින් ඇවිදගෙන යන්න පටන් ගන්නවා. එතනින් කට් කරලා අපිට ඒගොල්ලන්ගේ මිෂන් එක වෙන්නනවා. දැන් අර සලීම් කෙනෙක් කෙනා යූනෝ අඳුර ගන්නවා. එයා යූනෝට කතා කරනවා මෙතනට එන්න කියලා. එයා කියනවා මම වල මොකුත් කරදරයක් කරන්නේ නෙමෙයි යූනෝ කතා කරන්නේ පොඩ්ඩක් මෙතනට එන්න කියලා. යූනෝ එදා ඔයාමට හොඳ තරගයක් දුන්නා. ඔයා මාව පරාද කරාට මං ආයික වාගෙන් කවදාද ඔයාට අභියෝග කරනවා. එතකොට ඔයා ලෑස්තිලා ඉන්න පරාද වෙන්න කියලා. ඊට පස්සේ යූනෝ කියනවා හරි මං ලෑස්තිලා ඉන්නම් ඔයාව ආයිසරයක් පරාද කරන්න කියලා. එතකොට සලීම් කියනවා මට ඔයා ගැන විස්තර දැනගන්න ආසයි. ඔයා කොයිද ජීවත් වෙන්නේ කියලා. ඉතින් මේ අතරතුරේදී ක්ලවුස්ට පොඩ්ඩක් සැකසහිත දෙයක් හිතෙනවා මේ කවුරු හරි අපි දිහා බලාගෙන ඉන්නවා කියලා. ඉතින් ක්ලවුස් කෝකටත් කියලා එයාගේ රිමෝ එක එළියට ගන්නවා. ඉතින් දැන් ක්ලවුස්ට තව ගොඩක් සැක හිතෙන්න ගන්නවා මොකක් හරිම දෙයක් වෙන්න යන්නේ කියලා. ඉතින් එයාට දැනෙනවා මෙතන මොකක් හරි අඳුරු මායාවක් තියෙනවා කියලා. ඉතින් ඒත් එක්කම අපිට පේනවා අලු වලාකුලක් ඒ පැත්තට එනවා කියලා. ඉතින් යූනෝ යනවා මේක පරීක්ෂා කරන්න කියලා. ඉතින් ඊට පස්සේ අපිට පේනවා කට්ටියක් ඒ වලාකුලෙන් එළියට ඇවිල්ලා ඇටැක් කරන්න ගන්නවා යූනෝට. එයාගේ මායාවලෙන් ඒක නැවැත්තුවට එයාගේ ඉම්පැක්ට් එකෙන් එයාව ඇදගෙන වැටෙනවා. ඊට පස්සේ එයාගේ කුරුල්ලා වේවලා ඒගොල්ලන්ව පරාද කරලා දානවා. ඉතින් යූනෝ වැටෙද්දී එයාගේ කොස්සෙන් ආයෙ නැගිටලා හිට ගන්නවා. ඉතින් ක්ලවුස් කියනවා කවුද මේ කුමාරයාට ඇටැක් කරන්න නැත්තේ කියලා. ඊට පස්සේ සලීම් කියනවා මට ටිකක් මහන්සි අපි පොඩ්ඩක් මෙතනින් බහිමු කියලා. ඉතින් දැන් ඒගොල්ලෝ කැලේ මැද්දේ විවේක ගනිද්දී යූනෝගෙන් සලීම් අහනවා මොකද්ද ඔයාලගේ ගම කියලා. ඊට පස්සේ එයා කියනවා මගේ ගම තමයි හාගේ කියලා. ඉතින් සලීම් කියනවා අපි පොඩ්ඩක් එතන නැවතිලා විවේක අරගෙන යමු කියලා. ඊපස්සේ ක්ලවුස් කියනවා හෙට උදේ වෙන්න කලින් අපි කොහොමද යන්න ඕනේ එහෙම කියලා. සලීම් කියනවා පොඩ්ඩක් අපි රෑ එතන නැවතිලා යමු කියලා. ඊට පස්සේ දැන් එයාට විරුද්ධ වෙන්න බැරි හින්දා ඒගොල්ලෝ යූනෝගේ ගමට යන්න පටන් ගන්නවා. ඉතින් දැන් එයාට පේනවා අර ලොකු ස්කල් එක එතන තියෙනවා. ඉතින් දැන් ඒගොල්ලෝ ඔක්කොම පල්ලිය ගහමින් බහිනවා. ඉතින් සිස්ටර් ලිලි පල්ලියෙන් එළියට ඇවිල්ලා දකිනවා යූනෝ එයාලව බලන්න ඇවිල්ලා කියලා. ඉතින් එයා යූනෝගෙන් අහනවා යූනෝ ඔයා අපිව බලන්න ආවද එහෙම කියලා. යූනෝ කියනවා මම මේ පොඩි මිෂන් එක මැද ඉද්දි ආවේ අපි පොඩ්ඩක් මෙතන විවේක ගන්න පුළුවන්ද අද රැයට කියලා. ඉතින් සිස්ටර් ලිලි කියනවා කිසි ප්‍රශ්නයක් නැහැ. අපි ඕගොල්ලන්ට අද රැයට ඉන්න මෙතන තැන හදලා දෙන්නම් කියලා. ඊට පස්සේ සිස්ටර් ලිලි පල්ලියේ ඉන්න අනිත් කට්ටියටත් කතා කරලා කියනවා අන්න යූනෝ ඇවිල්ලා කියලා. යූනෝට මේක ලැජ්ජ හිතලා වගේ අහක බලා ගන්නවා. ඉතින් මිමෝසත් මේකට hina වෙනවා. ඉතින් සිස්ටර් ලිලි මිමෝස ගාවට ඇවිල්ලා කියනවා ඕගොල්ලෝ හැමෝටම අද රැයට කැම තියෙනවා බය වෙන්න දෙයක් නැහැ එහෙම කියලා. ඊට පස්සේ සලීම් කියන කුමාරයා සිස්ටර් ලිලි ළඟට ගිහින් දනිසෙන් ඇවිල්ලා කියනවා ඔබ හරි ලස්සනයි කියලා. සිස්ටර් ලිලි එයාගේ මායාවෙන් සලීම් කුමාරයාට ගහලා දානවා. ඉතින් ඊට පස්සේ අපිට පේනවා ෆාදර් සහ පල්ලියේ ඉන්න අනාථ ළමයි ටික ඇවිල්ලා යූනෝව බදා ගන්නවා. ඉතින් ඒගොල්ලන්ට හරිම සතුටුයි යූනෝ ආයේ ඒගොල්ලන්ව බලන්න ආපු එකට. ඉතින් යූනෝ ඒගොල්ලන්ටත් අර කතාව කියනවා අපි මෙතන නවතින්න ආවේ එක රැයකට කියලා. ඉතින් එතනින් මේ එපිසෝඩ් එක ඉවර වෙනවා. ඉතින් බ්‍රදර්ස් හෙට ඉඳන් මං ආයේ එපිසෝඩ් දෙක ගේනවා. ඒ නිසා බය වෙන්න එපා. ඉතින් මේ එපිසෝඩ් එක ගැන ඔයගොල්ලෝ මොකද හිතන්නේ? අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න යන්න. එහෙනම් අදට ගිහින් එන්න. බයි බයි.